සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන එක්දින තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. කලින් සැලැස්මට අනුව තරගය පැවැත්විය යුතුව තිබුණේ ඊයේ දිනේදී වුණත් ඇති වූ අර්බුදකාරී තත්ත්වය නිසා තරගය අද දිනයට කල් ගියා. ත්‍රස්ත බිය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ලංකාවට ඒමට අවසර ඉල්ලුවත් එය ප්‍රතික්ෂේප වුණේ ක්‍රිකට් සභාපතිගේ උද්දච්ච පිළිතුරත් සමග. කෙසේ නමුත් බාධක මැද දෙවන තරගයට සියල්ල සූදානම්. මේ තරගයත් පැවැත්වෙන්නේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී. ප්‍රහාරයේ සිදු තැනට ඉතාමත් ආසන්න නිසා හමුදා ආරක්ෂාව 100-200කින් තර කර ඇති බවට තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්වද සීමා කරමින් අධි ආරක්ෂාවක් යටතේ ඔවුන්වද පරීක්ෂා කිරීමට නියමිතයි. පිටියේ කාලගුණය ගැන බැලුවොත් වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැහැ. උපරිමය අංශක 22ත් අවමය අංශක 10ත් ලෙසයි උෂ්ණත්වය දැක්වෙන්නේ. පැයට කිලෝමීටර 10ට අඩු සුළං වේගයක් තමයි දවස පුරා පවතින්නේ. අද දිනය තුලත් රාත්‍රිය වන විට ආර්ද්‍රතාවයේ ඉහළ යාමක් පෙන්눔 කරනවා. ඒ නිසා කලින් කරපු මෝඩ වැඩේ නොකර කාසියේ වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වඩාත් වාසිදායක වෙයි. අද තරගයට නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග යා යුතුමයි. ඒ අනුව අද තරගයේ ක්‍රීඩා කළ හැකි හොඳම සංයුතිය දැක්වෙන්නේ මේ ආකාරයට. නමුත් තවමත් ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක ඇති බවටයි පැවසෙන්නේ. අපි පිටින් ඉඳගෙන මොන බයිලා ගැහුවත් ත්‍රස්ත බියක් ඇති වුණාම හැමදේටම කලින් හිතන්නේ තමන්ගේ ජීවිතය ගැන. අපි කියයි ආරක්ෂාව දෙනවනේ ෂෝ නැතුව ගහන්න කියලා. නමුත් කුමන හෝ දෙයක් වුණොත් ඒකේ පාඩුව ඒ ක්‍රීඩකයන්ගේ පවුල් වලට මිසක් අපිට නෙමේ. අපිට කළ හැක්කේ දුක් වීම පමණයි. මේ ගැටලුව නිසා කුමන හෝ ක්‍රීඩකෙක් තමන්ගේ ආරක්ෂාව නිසා තරඟ කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් අපිට ඒකට දොස් කියන්න බෑ. දොසක් කියන්න කලින් ඔබම ආදේශ කරලා බලන්න. එතකොට තේරෙයි බරපතලකම. ආරංචි වලට අනුව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම තැන් වෙනස් වේවි. එහෙම වුණොත් අවසන් ක්‍රීඩකයන් 11 දැක්වෙන්නේ මේ විදියට. ඒ පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන් සහ එෂාන් මාලිංග යන ක්‍රීඩකයින්. මේ කණ්ඩායමේ නායකත්වය කමිදු මෙන්ඩිස්ට බාර දෙවි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබුම් ගන්නා හෝටලය සීල් තබා ඇති බවටත් ආරංචි වුණා. ඒ ශ්‍රේණියේ එනම් ජනාධිපති ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා. මේ වෙනකොට මුළු ලෝකයේම අවධානය හෙට තරගයේ කෙරෙහි යොමු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාද ඍජුවම මේ ගැටලුවට මැදිහත් වී ඇති බවක් පෙනී යනවා. බොහෝ විට මුලින් සඳහන් කළ සංචිතයම අද තරගයට ක්‍රීඩා කරાવી. ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම මේ වෙලාවේ හතර වටේ දුවලා ඉවරයි. අපි ප්‍රාර්ථනා කරමු කිසිම කරදරයක් නොවි ජයග්‍රාහීව අද තරගය අවසන් කරන්න ලැබේවායි කියලා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? අද තරගය කවුරු ජයගනීද? ඔබේ ක්‍රීඩාශීලී අදහස් උත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.